The Skin Channel හරහා අද මම කතා කරන්න හිතුවේ සමහරුන්ගේ ශරීරයේ ඇතිවෙන ඉතාමත්ම අවලස්සන කැලැල් විශේෂයක් වෙන කීලොයිඩ්ස් කියන දේ ගැන. කීලොයිඩ්ස් කියලා කියන්නේ සමේ ඇතිවෙන අවලස්සන කැලලයි. ඒ කියන්නේ අපේ සමට මොකක් හරි ඉන්ජරි එකක් වුණාම මේක පොඩි තුවාලයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සත්කමක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණාම සමේ ඒ කියන්නේ ඒ තුවාලයේ හොඳ වීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. මේක හරියාකාරව වෙන්නේ නැතුව එතන සමේ තියෙන කොලජන් තන්තු වල අධික්‍රියාකාරීත්වයක් ඇති වෙලා ඒව වැඩිපුර වර්ධනය වුණාම තමයි මේ කීලොයිඩ්ස් කියන සම මතු පිටට නෙරා ආපු කැලලි ඇති වෙන්නේ. ඉතින් මේ කීලොයිඩ්ස් තිබුණා කියලා ඒකෙන් ශරීරය සෞඛ්‍යයට ඇතිවන හානියක් නැහැ. ඒකේ තියෙන අවලස්සන ගතිය තමයි. ඒ වගේම සමහර වෙලාවට කීලොයිඩ්ස් වල කැසීමක් හෝ එහෙමත් නැත්නම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කීලොයිඩ්ස් හන්දි ආශ්‍රිතව වගේ ඇති වුණොත් එතෙන්දී හන්දි වල ක්‍රියාකාරීත්වයට හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ කීලොයිඩ්ස් වැඩිපුර ඇති වෙන ස්ථාන ශරීරයේ තියෙනවා. විශේෂයෙන්ම කන් පෙත්ත, ඒ වගේම පපුව ප්‍රදේශයේ වගේ ස්ථානවල කීලොයිඩ් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් අපි බලමු කොහොමද මේ කීලොයිඩ්ස් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම ඔබ දන්නවා නම් ඔබට කීලොයිඩ්ස් ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ අය මේ සඳහා විශේෂ මහන්සියක් ගන්න ඕන වෙනවා. ඒ කියන්නේ සමට ඇතිවෙන තුවාල පුළුවන් තරම් වළක්වා ගන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබට කුරුලෑ තිබෙනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම කීලොයිඩ් හැදෙන කෙනෙක්ට එමන් නැත්නම් පවුලේ කෙනෙකුට කීලොයිඩ් හැදෙන කෙනෙක්ට කුරුලෑ තියෙනවා නම් ඒ සඳහා මූලික අවස්ථාවෙම ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම කීලොයිඩ්ස් හැදෙන්න ප්‍රවණතාවයක් තියෙන කෙනෙක් ශරීරයට එක එක ඉන්ජරිස් කරගැනීමේදී දෙපාරක් හිතන්න ඕන. ඒ කියන්නේ මම මෙතෙන්දී අදහස් කරේ ටැටූ එකක් කරගන්න එක. ඒ වගේම බොඩි පියර්සින් වගේ දේවල් වලින් වැළකෙනවා නම් වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම තුවාලයක් ආවට පස්සේ ඒ තුවාලයට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙලා තමන්ට කීලොයිඩ් එකක් තියෙන හැකියාවක් තියෙන බව පවසලා ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වීම වැදගත් වෙනවා. ඒ වගේම කීලොයිඩ් තිබෙන කෙනෙක් හෝ ඒ සඳහා ප්‍රවණතාවයක් තිබෙන කෙනෙක්ට සත්කමක් කරන්න වුණොත් ශෛල වෛද්‍යවරයා වෙත මෙය කලින් දැනුම් දීම වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට ඒ කැපුම් තුවාල දැමීමේදී සමංගම සහ ඊට පසුව සමහර ස්ටීරොයිඩ් වැනි ඉන්ජෙක්ෂන් භාවිතා කරන්න පුළුවන් සත්කමෙන් එන කැලල කීලොයිඩ් එකක් දක්වා වර්ධනය වෙන එක වළක්වා ගන්න. මෙන්න මේ විදිහට ඔබට කීලොයිඩ් තියෙන බව දන්නවනම් සහ කීලොයිඩ් වලට ප්‍රවණතාවයක් තියෙන බව දන්නවනම් පරිස්සම් වීමෙන් ඔබට කීලොයිඩ් ඇතිවීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු ඔබට කීලොයිඩ් හැදිලා තියෙනවා නම් ඒ කියන්නේ මේ වගේ අවලස්සන කැලලි ඔබේ සමේ තියෙනවා නම් ඔබට ඒවා අයින් කරගන්න පුළුවන්ද කියලා. කීලොයිඩ් එකක් ආවට පස්සේ ඒක තනිකරම අයින් කරන්න අමාරුයි. මොකද අපි සත්කමකින් ඒක අයින් කරා වුණත් නැවතත් ඒක මතුවීමට අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙහෙදී අපිට විවිධ වෛද්‍ය ප්‍රතිකාර වගින් අපිට මේ කීලොයිඩ් වල තියෙන ඝනකම අඩු කරලා ඒක පැතිලි කරලා ඒකේ තියෙන අවලස්සන ස්වභාවය අඩු කරගන්න පුළුවන්. මේ සඳහා සම්පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර භාවිතා කරනවා. එකක් තමයි අපි ගල්වන ආලේපන වර්ග. මෙහිදී විවිධ ආලේපන වර්ග තියෙනවා. විශේෂයෙන්ම ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සිලිකෝන් අඩංගු ආලේපන වර්ගත් භාවිතා කරනවා. මේ සමහර ආලේපන වර්ගත් සමග ප්‍රෙෂර් ඩ්‍රෙසින්ග්ස් ඒ කියන්නේ ටිකක් තෙරපුමක් ඇති වෙන විදියට ඩ්‍රෙසින්ග්ස් දැමීමෙන් ඒවා ආවරණය කිරීමෙන් මේ කීලොයිඩ් තව තවත් විශාල වෙන එක වළක්වන්න පුළුවන් වගේම ඒවා අඩු කරගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට තවත් සමහර වෙලාවට අපි එතනට ඉන්ජෙක්ෂන්ස් ඒ කියන්නේ එන්නත් මාර්ගයෙන් ස්ටීරොයිඩ්ස් ලබා දෙනවා. ඒක හරි තලයට ගැහුවේ නැති වුණොත් එතනදී සම ඇතුළට ගිලා බැසීමක් සිදු වෙන්න පුළුවන් තිබිච්ච කීලොයිඩ් එකටත් වඩා අවලස්සන විදියට. ඒක නිසා මේ ඒ පිළිබඳ දැනුමක් සහ පළපුරුද්දක් තියෙන සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව සමහර ලේස වර්ගත් අපි කීලොයිඩ් වල තියෙන අවලස්සන ගතිය අඩු කිරීමට භාවිතා කරනවා. මේ ලේස වර්ග සමගම තවත් සමහර වෙලාවට අපි කලින් කියපු විදිහට ස්ටීරොයිඩ් ඉන්ජෙක්ෂන්ස් උත් ඒ වගේම රුධිර පට්ටිකා සාන්ද්‍රණය ආශ්‍රිතව කරන PRP ප්‍රතිකාරයත් ලබා ගන්න පුළුවන් වෙනවා.
කීලයිට් ගැන කියන ප්‍රතිකාරවලදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි මේ වගේ ප්‍රතිකාරවලින් සම්පූර්ණයෙන්ම මේ කීලයිට් එක අපිට තනිකරම අයින් කරන්න බෑ. නමුත් ඒකේ තියෙන අවලස්සන ගතිය අඩු කරලා ඒකේ තියෙන ඝනකම අඩු කරලා පැතිරි ස්වභාවයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහාත් මේ ප්‍රතිකාර වාර කිහිපයක් කරන්න වෙනවා. කීලයිට් එක නැවත මතුවෙන්න පුළුවන්. ඒක නිසා එය නැවත මතුවීම වැළැක්වීමට ඒ සඳහා ආලේපන භාවිතා කිරීම වැදගත් වෙනවා.